අද කතාව පටන් ගන්න කලින් මෙන්න මේ වීඩියෝ එක චුට්ටක් බලන්න. මේක බලපු 85% දෙනා කියලා තිබ්බේ වහාම මෙන්න මේ හාමුදුරුවන් වහන්සේ ක්‍රිකට් බෝඩ් එකට වඩම්ම වන්න කියලා. යානිකා ඔය අනිවාර්යෙන් ඕපන් එක ඔයයි 20යි දෙන්න යන්නේ. ගෝල් 20ට තියෙන්නේ ගහන්නත් ලකුණු 20යි. හරිද? වයිට් එකක් ගියලා ලකුණක් හම්බ වෙනවනේ. ඒක නිසා කොහොම හරි කල්ලෙ ලකුණු 20 ගහ ගන්න බෝල් 20ක් තියෙනවා. කලබල වෙන්න එපා. එකක් දෙකක් ගහලා වෙන දුවල වෙන්න වයිට් එකක් යන එකට වයිට් යන්න දෙන්න. දැන් මැදින් පයින්ල ගහන්න ඕනෙත් නැහැ. ලකුණු වැඩි නෑනේ. අඩු ප්‍රමාණයක් තියෙන්නේ. ඒක නිසා කොහොමලා එකට එකතු වෙලා ඕපන් එක ඔය දෙනා ගන්නවා. ඊට පස්සේ ඔයා වන් ඩවුන් එකට යන්න. තර්ඩ් ඊළඟට ප්ලේස් එකට ඔයා යන්නේ. ඊළඟට ඔයා යන්නේ. හරිද? එහෙම යවන්නේ. ඊළඟට ඔයා එක්කෙනෙක් ලකුණු 5 ගන්න ගැහුවත් ඇති. 5වත් තුන 4ක් ගැහුවා නම් 20යිනේ. මේක ගහ ගන්න පුළුවන්. ඒක නිසා මේ කල්පනාවෙන් කලබල නැතුව ලකුණු වලට දුවන්න. හරිද? බය නැතුව දෙක දුවන්න. උඩට ගියොත් පළවෙනි රන් එක වේගෙන් ගන්න. වේගෙන් යන්න. පළවෙනි රන් එක උඩරින් වේගෙන් දුවන්න. හරිද? මේ එක්කෙනා දුවන්න බලාගෙන ඉන්න ගහන පැත්තේ එක්කෙනා ගහනවනේ. අනිත් එක්කෙනාට මගට එන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඉක්මනට එන්න යා. වදිද්දිම යන්න රන් එක. හරි? මේ ගහන්න ඕන අනිවාර්යෙන් ඈ. යමල්ලා. දැන් බැට් එක ගන්න ඉච්චයි ඔයයි දෙන්න ලෑස්ති වෙන්න. අපේ හැමතුන්නේ කෙනෙක් ඇහුවොත් ස්වාමීන් වහන්සේ නමකට ඔය වැඩේ හරිද ඔය කරන වැඩේ කියලා වෙනවද කියලා. ඔව් ගැලපෙනවද ඒ වැඩේ හරිද කැපද කියලාත් අහනවනේ. හාමුදුරුවෝ කෙනෙක් ක්‍රිකට් වලට බහැලා කෝච් කරන්න හදනවා. සිගුර පැත්තකින් තියලා ඕක කරා නම් හොඳයි කියලා වෙල ගොඩක් දෝෂාරෝපණක් තිබුණා. ඇත්තට මුලින් ඉඳන්ම නිලෙන් මල්ලි මේක හැදෙන්න ඕන. ඇත්තටම අපි දකින්න දෙයක් තමයි ක්‍රිකට් එකට ඇත්තටම යන්නේ මොළබෙන් විතරයිනේ බහුතරය. මේ ගමේ ගොඩේ මිනිස්සෙක් කියන්නේ නෑනේ. ගමේ ගොඩේ කොල්ලෝ දක්ෂයෝ ඕන තරම් ඉන්නවා. දැන් මම ක්‍රිකට් මා කරද්දී ළමයි 5 දෙනෙක් මේ වෙද්දි දිස්ත්‍රික් කණ්ඩායමට තෝරාගෙන ඉන්නවා. මේ ක්‍රිකට් එක යන්නෙම ඇත්තටම යන්නෙම ක්ලබ් හරහානේ යන්නේ. මේක එන්න ඕන දිස්ත්‍රික් එකට. දිස්ත්‍රික්කෙන් හැදෙන්න ඕන. එතකොට තමයි මේ පාසලේ ගමේ ගොඩේ ඉන්න ළමයෙක් අනිවාර්යෙන් ඔකට යන්නේ. අද ඊයේක කවුරුවත් එහෙම කෙනෙක් ආපු කෙනෙක් නෑනේ. ඇත්තටම එකක් තමයි ජාතික හැඟීම කියන එක තියෙන්න ඕන. වක්කීම් සහගත වෙන්න ඕන ක්‍රීඩකයෝ. තමන්ගේ රටට සෙල්ලම් කරන්නේ කියලා හිතන්න ඕන. ජාතික කණ්ඩායමක් වුවන් පස්සේ ඒක ජාතියටම සෙල්ලම් කරනවා. රටට සෙල්ලම් කරන්නේ. අන්න ඔතන තමයි හදා ගන්න ඕන ප්‍රධානම තැන. අපි ඇත්තටම නුවර ඉස්කෝලත් එක්ක අපිට හැප්පෙන්න බැරි කියන කතාව තියෙනවනේ. මම ඇත්තටම මේ ළමයිගේ පෞරුෂයත් ඇදුවා. ඒ වගේම නායකත්වයේ දෙන්න ඕන විදියත් ඇදුවා. අපි ඩිවිෂන් 3 එකේ මැච් 5ක් තිබුණා 5ම දිනුවා. A to Z දින 25න් ස්පෝකන් ඉංග්‍රීසි මෙහෙයවීම කාශ්‍යප හාමුදුරුවෝ. සම්බන්ධ වීමට WhatsApp පණිවිඩයක් එවන්න. අපි ඉන්නේ පිළිමතලාව පරණාගල පුරාණ විහාරස්ථානයේ. මේ අවස්ථාවේදී මෙතෙන්ට වැඩම කරනවා පිළිමතලාව පරණාගල පුරාණ විහාරස්ථානයේ විහාරාධිකාරී නම කියන අවසරයි පූජ්‍ය ටැම්පීටියේ වනරත්න අපේ හාමුදුරන් වහන්සේ අවසරයි අපේ හාමුදුරනේ. දැන් අපේ නිලමල්ලි දරුවන් සන්නයි. අපි මේ අපේ හාමුදුරනේ අද මේ කතා කරනකොට කෙනෙකුට ධර්ම වැඩසටහනක් වගේ දෙයක් නෙවෙයි අපේ හාමුදුරුවොත් එක්ක අපි කතා කරන්නේ වෙනස්ම දෙයක්. අපි දකිනවා වීඩියෝ දර්ශනයක් සමාජ මාධ්‍ය තුල සෑහෙන දෙනා කතා බහ කරනවා සෑහෙන අදහස් පළ කරනවා. අපේ හාමුදුරනේ මේ ක්‍රිකට් වලට සම්බන්ධ වෙන්නේ කොහොමද? ඒ සිදුවීම මොකක්ද? ඔබ වහන්සේ ක්‍රිකට් දැනුම කොහෙන්ද? මොකක්ද මේ සිද්ධිය පිළිබඳව අපිට පොඩ්ඩක් විස්තරයක් කරන්නකෝ. නිලමල්ලියේ මම දීරානන්ද මහාවිද්‍යාලයේ පිළිවෙතලාවේ ආචාර්යවරයෙක් විදිහට දැන් වසර 4ක් සේවය කරනවා. එහෙම අපේ හාමුදුරනේ. එතකොට මේ අවුරුදු 4ක කාලේ පුරාවට සේවය කරද්දී දැන් මේ අවුරුදු 2කට විතර කලින් පොඩි ගැටලුවක් වුණා. අපේ ඉස්කෝලේ පාසලේ 13න් 15 15න් 15 17න් 15 සහ 19න් 15 නම් තිබුණේ නැහැ. අර කණ්ඩායම් 3ක් ක්‍රීඩා කරවුවා ලෙදර් ශ්‍රී ලංකාව. ක්‍රිකට් ගහුවා. ක්‍රිකට්. ඕකට ක්‍රිකට් බාරව ගුරුවරයෙක් අවශ්‍යයි. පෙර හිටපු දැන් අවුරුදු 2කට හිටපු ගුරුවරයා ස්ථාන මාරුව යන්න සූදානම් වුණා. ඒ වෙලාවේදී ඇත්තටම ක්‍රිකට් බාර ක්‍රීඩා ගුරුවරයෙක්ගේ අඩුපාඩුව ඉස්කෝලේට දැනුණා. ඒකයි අවශ්‍යතාවයක් තිබුණා. ගුරුවරයෙක් නැතිකම. ඊට පස්සේ ඒ වෙලාවේදී ඇත්තටම ඒක බාර ගන්නට ඇත්තටම පිරිම් පාර්ශවයේ ගුරුවරයෙක් කවුරුත් හිටියේ නැහැ. ඒ වෙලාවේදී අපේ දෙමව්පියෝ බොහෝ දෙනෙක් ක්‍රිකට් කරන දරුවන්ගේ දෙමව්පියෝ මං අඳුරන මේ අවට ඉන්න මිනිස්සුමයි දීරානන්ද විද්‍යාලයේ අපේ දායකයන්ගේ දරුවෝමයි ක්‍රිකට් කරන්නෙත් නැත්නම් ක්‍රිකට් ගහන්නෙත්. ඒ දෙමව්පියෝ මගෙන් ඉල්ලීමක් කරා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ මේක බාර ගන්න. ඔබ වහන්සේ මේ ක්‍රිකට් බාරගෙන අපේ දරුවන්ගේ වක්කීම අරගෙන මේ ක්‍රිකට් එකේ ක්‍රිකට් බාර ගුරුවරයා විදියට වැඩ කටයුතු කරන්න කියලා. તો නිලමල්ලි මං කියපු කතාව තමයි ඇත්තට මේක මට සුදුසු වැඩක් නෙවෙයි. ඒකයි මට තියෙන ආගමික කටයුතුයි පාසලේ බුද්ධ ධර්මයේ ඇතුළු විෂයන් ඉගැන්වීමේ කටයුතුත් එක්ක මට අපහසුයි. ඒක නිසා මේකට කවුරු හරි ගිහි ගුරුවරයෙක් හොයාගන්න කියලා. ඇත්තට මේකෙදි ගුරුවරයෙක් කවුරුත් ඉදිරිපත් වෙන්න හිටියේ නැහැ. මොකද නිලමල්ලියේ මේ වැඩේදී අපි ක්‍රිකට් ගහද්දී ඒ ළමයිගේ පිටිපස්සෙන් එවනැල්ල වගේ ඉන්න ඕන. ඉතින් ඉල්ලීමක් කරේ හාමුදුරුවනේ අපේ මේ ළමයි ටිකව බාරගෙන ඔබ වහන්සේ වැඩ කරන්න ඒකට අපිට කරන ලොකු උදව්වක් කියලා. මම ඕක ප්‍රතික්ෂේප කරා 5 සතාවකට වැඩිය.
අන්තිමටම පන්සලටත් ඇවිල්ලා දෙමව්පියෝ ඇවිල්ලා අපේ සකුරායකේ අයියලා ඉන්නවා, වරා අයියලා ඉන්නවා, රාජනායක අයියලා කියලා ඉන්නවා. ඔය ටික ඔක්කොම ඇවිල්ලා කිව්වා හාමුදුරනේ මේක බාර ගන්න කියලා. ඉතින් අන්තිමටම බැරිම තැන ඇත්තටම ක්‍රිකට් බෝඩ් එකත් එක්ක තමයි පාසල් ක්‍රිකට් සංගමය කියලා තියෙනවා. ඔකත් එක්ක බද්ධව මේ ක්‍රිකට් වැඩසටහන යන්නේ. ඇත්තට මේක රාජකාරී වශයෙන් අපි ලියකියවිල්ලකට අස්සම් කරනවා. MIC කියලා නැත්නම් ක්‍රීඩා භාර ආචාර්යවරයා විදියට මම දැන් අවුරුදු 2කට කලින් ඔක බාරගත්තා. ඊට පස්සේ ඇත්තට මේ දිගට මේ ළමයිව මේ වෙද්දී අපි ජයග්‍රහණ ගොඩකටත් අරන් ගියා. අපේ හැමදෙරේ දැන් අර අපි දකිනවා ඒ දර්ශන තුල හරි කෙලින් උපදෙස් දෙනවා මෙහෙම කරන්න ඕනේ. එතකොට ඒක හරියට පුහුණු කරුවෙක් දෙන මොටිවේෂන් එක වගේ කොහොමද අපේ හැමදෙරේ මේ දේවල් හැදෙන්නේ? දරුවෙක් එක්කම ඉඳලා අපේ නිලමල්ලි ඇත්තටම අපි දරුවොත් එක්කම එකට ඉන්නේ. පාසලේ උගන්වනවා. ඊට පස්සේ පාසලේ ළමයි 2500ක් විතර ඉන්නවා. මේ අවුරුදු 4ම අපි ළමයි එක්ක බද්ධව ඉන්නේ අපේ දරුවෝ වගේ. එතකොට ඇත්තට මේ ළමයිගේ තියෙන අඩුපාඩු දක්ෂතා මොනවද මෙයාලගේ වර්ධනය වෙන්න ඕන ආකල්ප කුසලතා කියන ඒ වගේ හැම දෙයක්ම මොනවද අවශ්‍ය වෙන්නේ කියලා අපි දන්නවා දැනෙනවා. ඒකත් එක අපි බද්ධ වෙලා ඉන්නේ. හරියට අර ගහයි පොත්තයි වගේ. ඒක අපෙන් ගලවන්න අමාරුයි. එතකොට මේ දරුවන්ටත් ඇත්තටම අපි දෙන්නේ පෞරුෂයක්. ඒ වගේම නායකත්වයක්. කොහොමද ක්‍රීඩාව කරන්නේ? කොහොමද තමන්ගේ වගකීම් ගන්න කියලා. මේ ක්‍රීඩාවේදී තියෙන ප්‍රධාන වැඩන්නේ වගකීම් ගන්න නැති එක. තමන් කවුද කියලා අඳුනා ගන්න නැති එක. ඊට පස්සේ තමන්ගේ දැන් කණ්ඩායමක 11 දෙනෙක් සෙල්ලම් කරනවා නම් පළවෙනියෙන් ඉස්සලම සෙල්ලම් කරන දෙන්න තමන්ගේ වගකීම් මොකද්ද? දෙවෙනියට සෙල්ලම් කරන එක්කෙනාගේ වගකීම් මොකද්ද? තුන්වෙනියට හතරවෙනියට මැද පෙළ කවුද සෙල්ලම් කරන්නේ? එයාලගේ වගකීම් මොකද්ද? අවසානයේ සෙල්ලම් කරන කට්ටියගේ වගකීම් මොකද්ද? බෝලර්ස්ලගේ නැත්නම් බෝල දාන එක්කෙනාගේ වගකීම් මොකද්ද කියලා සමහරවිට තේරුම් ගන්න නැති එකක් තියෙන්නේ. ඇත්තට මේ ළමයාත් ඒක තේරුම් ගන්න නැහැ මම කවුද කියලා. මේ පුංචි ළමයි මල්ලගේ ළමයිනේ අවුරුදු 70 කියන්නේ අවුරුදු 17න් 15නේ 13න් 15 15න් 15 මේ ළමයි තාම අම්මලාගේ ළඟ ඉන්න තුරුලේ ඉන්න ළමයි. ඒකට ඔය ළමයි තමයි කවදා හරි දවසක මේ ක්‍රිකට් ජීවිතේ පළමු මේ ක්‍රිකට් ඉවර කරලා 19න් 15ත් කරලා ඊට පස්සේ 21න් 15 කරලා ඊට පස්සේ අන්තිමට ක්ලබ් එකකට හරි ගිහිල්ලා ඔය ළමයි තමයි ජාතික කණ්ඩායමට යන්නේ. ඒ දක්වා හැදෙද්දී අපි මේ මුල හරියට හදලා තියන්න ඕන. මුදුන් මුල හරියට ශක්තිමත් කරලා තියන්න ඕන. ශක්තිමත් කරලා තියන්න ඕන. අපි හැමදෙරේ එතකොට දැන් ඔබ වහන්සේ දැන් අපි පාසල ගැන කතා කර අපිලිමතල අධීරානන්ද විද්‍යාලය. එතකොට ජයග්‍රහණ ක්‍රිකට් සම්බන්ධයෙන් ලබාගෙන තියෙන දේවල් කතා කරොත් අපි ඇත්තටම මම මේ වෙද්දී අපි ඩිවිෂන් 3 එකේ තමයි ඉන්නේ. මොකද අපිට පිට්ටනියක් එහෙම නිලෙමල්ලියේ නැහැ. ඉරාන්ද ඉස්කෝලේට තියෙන මෙන්න මේ වගේ මලුව වගේ පොඩි කෑල්ලක්. ක්‍රිකට් ගහන්න අපි ගිරාගම මේ ගුරු විද්‍යාලයේ තියෙන පොඩි පිට්ටනියට යනවා. ඒකත් මහා කැලෑවක්. ඒ වගේ පොඩි ඉන්ඩෝ එකක් හදාගෙන තියෙනවා. පොඩි ඉන්ඩෝ එකක් කියන්නේ පොඩි දැලක් නෙට් එකක්. ඒකේ තමයි අපි සෙල්ලම් කරන්නේ, පුහුණු කරන්නේ. සමහරලාට අපි පුහුණු මැච් වලට ගොඩක් දුරටත් යනවා. නුවර පැත්තටත් යනවා, මාතලේ උකුවලට යනවා, ගම්පොළ සහීරායකට යනවා, වික්‍රම බාහුවට යනවා. දුරට ගිහිල්ලා මැච් ගහන්නේ. එතකොට ඇත්තටම ගත්ත ජයග්‍රහණ අපි ගිය අවුරුද්දේ 17න් 15 අපි ඇත්තටම නුවර ඉස්කෝලත් එක්ක අපිට හැප්පෙන්න බැරි කියන කතාව තියෙනවනේ. මම ඇත්තටම මේ ළමයිගේ පෞරුෂයත් ඇදුවා, ඒ වගේම නායකත්වයේ දෙන්න ඕන විදියත් ඇදුවා. ඒ වගේම මේ ළමයිගේ තමන්ගේ වගකීම් මොකද්ද කියලා මම පෙන්නලා දුන්නා. පෙන්නලා දීලා මේ ළමයි එක්කන් ගියා. එතන අපේ ඉස්කෝලේ කවදාවත් ධර්මරාජ ඉස්කෝලේට ක්‍රිකට් ජයග්‍රහණයක් කළා තිබුණේ නැහැ. අපි ඩිවිෂන් 3 එකේ මැච් පහක් තිබුණා, පහම දිනුවා. එකක් තමයි ධර්මරාජ විද්‍යාලයට ඔය පාසල් කීපයක්, ආයි චන්දානන්ද විද්‍යාලයට, අනිත් එක තමයි රණබිම රොයල් එකට. ওই තුනටම අපි ඉස්සලම මැච් තුනම ජයග්‍රහණය කරා. ඇත්තට මේ ජයග්‍රහණය කරද්දී ලොකුම දෙයක් මමත් පිටිපස්සෙන් හිටපු එක තමයි දෙමව්පියෝ කියන්නේ. හාමුදුරනේ ඔබ වහන්සේ ඉන්න ඕන කියන එක. පළවෙනි මැච් එකට ගිහිල්ලා මේ ළමයි යම්කිසි තැනක පසුබාද්දී ළමයි ඩුක්කාල වෙලා නිලමල්ලි වැටෙනවා. මානසිකව වැටෙනවා. ඇත්තටම මානසිකව ශක්තිමත් කරන එක තමයි අපි කරන්න ඕන. දැන් මේ බුදුදහමේ වුණා බුදුහාමුදුරෝ මනසටනේ බෙහෙත් දුන්නේ මානසික වෛද්‍යවරයානේ. රිජ්ජූපමෝ ජිනවරෝ කියලා බුදුහාමුදුරෝනේ කියන්නේ. බුදුහාමුදුරෝ තමයි ඉන්න හොඳම මානසික වෛද්‍යවරයා. බුදුහාමුදුරෝ කියනවා මේ ලෝකේ ඉන්න හොඳම වෛද්‍යවරයා මම. මොන වෛද්‍යවරයාද? මානසික වෛද්‍යවරයා. මානසික වෛද්‍යවරයා. ඇත්තට මම මානසිකව ඒ ළමයිට බෙහෙත් කරවුවා. බෙහෙත් කරායි කියලා කියන්නේ මේ ක්‍රීඩාවේ දක්ෂතා සහ ඒ ළමයිගේ තියෙන කුසලතා කොහොමද එලි දක්වන්නේ සහ ඒ ළමයිගේ තියෙන දක්ෂතාවය උඩට ගන්නේ කොහොමදයි ඒ කට්ටියගේ වක්කීම් මොනවද කියලා මම නිරන්තරයෙන් පෙන්නලා දුන්නා. අපේ හැමදෙරේ දැන් මේ මම දකිනවා දැන් ඔය කතාව ඔබ වහන්සේ ඔම අපිට කියනකොට දැන් ග්‍රවුන්ඩ් එකේ ටීම් එකත් එක්ක ඉන්නේ හාමුදුරු නමක්. ඒක දකිනවා මුළු ඔක්කොම ස්වාමින් වහන්සේ නමක් තමයි ඉන්නේ. එතකොට දැන් අපේ හාමුදුරනේ කෙනෙක් ඇහුවොත් ස්වාමීන් වහන්සේ නමකට ඔය වැඩේ හරිද ඔය කරන වැඩේ කියලා වෙනවද කියලා. ඔව් ගැලපෙනවද ඒ වැඩේ? හරිද කැපද කියලා තහවුරු කට්ටිය වැඩේ. නිලමල්ලි ඇත්තට මං ගුරුවරයෙක්. මම ඔතනට ගිහලා ක්‍රිකට් ගහන්න නෙවෙයි යන්නේ. දැන් ඔය අද ඊයේ ඔබතුමා මං හිතන්නේ
දකින්න නැත්තේ මේ ළඟදීන් Facebook එකේ මගේ එකේ මම ඇත්තටම තියෙන වීඩියෝ මොනවා හරි පළ කරනවා. පාසල් ක්‍රිකට් පාසල් ක්‍රීඩා උත්සවයේ තියෙනවා. මේ පාසල් ක්‍රීඩා උත්සවයේදී ඇත්තටම ගුරුවරු විදිහට අපිට වගකීම් ගොඩක් තියෙනවා. අපිට පාසලෙන්ම රාජකාරී විදිහට පවරනවා. මෙන්න මෙයා මේ වැඩේ කරන්න ඕන කියලා. ගුරු භූමිකාවේ සමහරලාට ඇත්තටම රජයේ සේවකයා පිළිබඳව ඔබතුමා දන්නවනේ 75%ක් වැඩ කර 175ක් 25ක් වැඩ කරද්දී 75ක් වැඩ කරන්නේ නැහැ. වැඩ කරන්නේ නැහැ කියලා කියන්නේ තමන්ගේ රාජකාරිය 7:00 ඉඳන් 1:00 වෙනකම් කරලා පිට වෙන එක තමයි කරන්නේ. අපිට ඇත්තට මේක කරන්න බෑ. අපි ළමයි එක්ක බද්ධ වෙලා ඉන්නේ. එතකොට ඇත්තට මේකෙදී මම ක්‍රිකට් ගහපු එක නෙමෙයි එතන කරාවේ. ඇත්තට මේ ළමයිව මානසිකව මොටිවේට් කරන එක කරාවේ. මානසිකව ඒ ළමයිව ඉහළට උසවල තබන එක කරාවේ. දැන් ඔතන මේ වීඩියෝ එකේ තියෙන විදිහට ඇත්තටම අපේ ගෑනු ළමයිගේ ක්‍රිකට් කණ්ඩායමක් නැහැ. පිරිමි ළමයි විතරයි ගහන්නේ. කවදාවත් ක්‍රිකට් ගහලා නැහැ ඒ ළමයි. දැන් පාසල් ක්‍රිකට් තරගයට ගියාන් පස්සේ ක්‍රීඩා උත්සවයේ ඒ ළමයි ක්‍රිකට් එක ගැන හරියට දන්නේ නැහැ. දැනුමක් නැහැ. ඒකට ඒකෙදී ඒ ළමයිට සරලව අපි ඒක කියලා දෙන්න ඕනේ. මෙන්න මේක කරන්න ඕනේ කියලා වෙලා. ඇත්තට මේ ළමයි ඒක පිළිගන්නවා. ඒකයි මේ ඉතිහාසෙම හාමුදුරුවන්ට කියලා වෙලා මේ මහා වක්කීමක් තියෙනවානේ. මේ ඓතිහාසිකව පැවරිච්ච වක්කීමක් තියෙනවා. විවිධාකාර භූමිකා හාමුදුරුවලා තමන්ගේ චරිතෙන් පෙන්눔 කළා තියෙනවා. ඉතිහාසය ගත්තොත් එහෙම ධාතුසේන කුමාරයාව ආරක්ෂා කරවුවේ හාමුදුරුවෝ කෙනෙක්. ඒ වගේම තමයි කුපික්කල තිස්ස හාමුදුරුවෝ තමයි වලගම්බා රජුරුවන් ආරක්ෂා කරවුවේ. ආරක්ෂා කළ මේ රජවරුන් ආරක්ෂා කළ වෙලා සේනා සංවිධානය කළ දුන්නේ හාමුදුරුවලා. හැමදේම පන්සලේ තියාගෙන තමයි කරවුවේ. මේ කඩු ශිල්ප, දුනු ශිල්ප හැම ශිල්පයක්ම ඉගෙනුවේ පන්සලේ. කුපික්කල තිස්ස හාමුදුරුවලා මේ සෙන්කඩගල බේරා ගනිද්දි මහා සටනක් කරවුවේ. මේ සේනා සංවිධානය කරවුවා. ඒතර රජුන් තැනුවෙත් හාමුදුරුවෝ. එතකොට හාමුදුරුවෝ යුද්ධ කරන්න ගියා නෙමෙයි. ඒකෙදිත් ඔබතුමාට මතකනේ තේරපුත්තාබේ හාමුදුරුවෝ නේ. දසමහායෝධයන්ගෙන් කෙනෙක්නේ. දුඩුගැමුණු රජතුමා අන්තිම සටන කරද්දී තේරපුත්තාබේ කියන මහා යෝධයා බිහි වුණේ හාමුදුරුවෝ නම. සිවුර පැත්තකින් තියලා තමයි යන්නේ සටනට. දුඩුගැමුණු රජතුමාට ශක්තියක් දෙන්නේ තේරපුත්තාබේ. මහා දසමහායෝධයන්ගෙන් යෝධයෙක්. එතකොට ඓතිහාසිකව මේ රටේ භික්ෂුවට හැරෙන වක්කීමක් තියෙනවා. දැන් අපිත් මේ වක්කීමක් එක්ක ඉන්නේ. මං ගුරුවරයෙක් විදියට වක්කීමක් එක්ක මේ කටයුතු කරන්නේ. පාසලේ මං රාජකාරී මේ කටයුතු හරියටම කරනවා. ඉගෙනීම් කටයුතු ඇහුවොත් එහෙම දෙමව්පියන්ගෙන් දරුවෝන්ගෙන් ඇහුවොත් එහෙම ඒක හරියටම කරන්න උත්සාහ කරන හාමුදුරු කෙනෙක් මම. ඒ වගේම විශේෂ පරිබාහිර වැඩ තිබුණොත් ඒකත් හරියටම කරන්න උත්සාහ කරන හාමුදුරු කෙනෙක්. ඒකේ එක භූමිකාවක් තමයි ඕක. අර MIC විදියට නැත්තම් ක්‍රිකට් බාර ගුරුවරයා විදියට අපේ දැන් විදුහල්පතිතුමා නෙවෙයි හිටපු විදුහල්පතිතුමාට වක්කීම් බාර දෙද්දී අර දෙමව්පියන්ගේ ඉල්ලීම මත මම මේක බෑ කියලාත් අරගෙන ඉවිල්ලා ඇත්තට මම මේ වෙලාවෙදිත් මං හිතුවා ආම්දුරු කෙනෙක් විදිහට මට මේක ගැලපෙන්නේ නැති වෙයි. ඒ වගේ දෝෂාරෝපණ එන්න පුළුවන් වෙයි. ඒක නිසා මේක ගිහියෙක්ට තමයි ගැලපෙන්නේ. ඔය කියලා මං ඇත්තටම පස්සය ගමනක්ම එපා කියලා ප්‍රතික්ෂේප කරවුවා. ඒ ප්‍රතික්ෂේප කළත් ඒ දෙමව්පියන්ගේ ඉල්ලීමත් එක්ක ඇත්තට මට ඒක හක් දාන්න බැරි වුණා. ඒකයි මං ඔතනට ගිහලා ක්‍රිකට් ගහනවා නෙවෙයි කරන්නේ ළමයිගේ මානසික මට්ටම හදන එක. ඒ ළමයිව මොටිවේට් කරන එක කරන්නේ. ඒ වගේම එතනින් තමයි අපේ ආම්දුනේ ජයග්‍රහණයක් ලැබෙන්නේ. අපේ මෙච්චර කීර්තියක් පාසලට අත් වෙන්නේ. අපේ ආම්දුනේ මම මෙහෙම ප්‍රශ්නයකට එන්නම් දැන් පිළිමතලාව ප්‍රදේශයේ මේ ටවුන් ඒරියා එකේ දැන් පරණාගල පන්සලේ අපේ හාමුදුරුවෝ කියවුවාම ටැම්පිටි හාමුදුරුවෝ කියවුවාම ආය නොදන්න කෙනෙක් නෑ. මොකද සමාජ සේවා කටයුතු පැත්තෙන් සා මිනිස්සුන්ට කරන්න ඕන දේවල් හැම පොදු දෙයකදීම ඉදිරියට ඇවිල්ලා ඒ වැඩ කටයුතු සම්බන්ධයෙන් ඔබ වහන්සේ හැමෝම දන්නවා. වර්තමානයේ අපේ හාමුදුරුවෝ මොනවද සිද්ධ වෙන්නේ? ඔබ වහන්සේලාගේ විශේෂ රාජකාරී මොනවද තියෙනවද? පිනිලම් මල්ලි ඇත්තටම මට මේක ගම වගේ. පිළිමතලාව කියන්නේ මම අවුරුදු 10 මහාන වෙලා දැන් අවුරුදු 25ක්ම මම මෙතන. මේ පන්සලේ එතකොට මේ ඉන්න ඔක්කොමලා මගේ දෙමව්පියෝ වගේ අම්මලා තාත්තලා වගේ සහෝදර සහෝදරියෝ වගේ අපි මේකේ බද්ධ වෙලා ඉන්නේ. ඔයාලට මතක ඇති අර කොරෝනා කාලේ ආවා. අපි ඇත්තටම ආඳුලා විදියට රැස් කරන්න නෙවෙයි ඉන්නේ. අපි ඇත්තටම අපි හිස් කරන්න අයෝන. අපි රැස් කරන්න ඕන පින් විතරයි. අපි මිල මුදල් රැස් කරන්න නෙවෙයි ඉන්නේ. මම කොරෝනා කාලේ මේ මුළු ගමම බලාගත්තා. ඒ කාලේ මිනිස්සු ඒ දන්නව හැම කෙනාම. BBC එකේ පවා ඒ නිවුස් ඒ දවස්වල ගියා. මම මේ කොරෝනා කාලේ කොරෝනා පැත්තකින් තියලා පාස් එකක් දාගෙන මම දඹුල්ලට ගිහලා ලොරි 7ක විටෙන් විට බඩු ගෙනාවා. ගෙනල්ලා මිනිස්සුන්ට බෙදුවා. පස්පංගුව සමහරලාට මේ පැන්ඩෝල් පෙත්ත විටමින් C පෙත්ත පවා මිනිස්සුන්ට ගින් දුන්නා. මිනිස්සු අසරණව හිටපු වෙලාවල්නේ. ඒ වගේ අපි පිහිට වුණා. ඒ වගේ මිනිස්සුන්ට මං ගෙවල් දොරවල් පවා හදලා දෙයල් තියෙනවා. දැන් ඊයේ පෙරේදා වුණා දිට්ඨායේ කාපු ගමන් අපිට ඇතුළට වෙලා ඉන්න බෑ. ඔයාලා දකින්න ඇති මම සත්තුන්ට කෑම දෙන්න යනවා, පහල කඩු ගන්නවට ගිහිල්ලා දෙනවා. ඊට පස්සේ මිනිස්සුන්ට කෑම උයනවා. කෑම උයලා තැන් තැන් වලට බෙදනවා.
එකක් නෙවෙයි අපි මේ මිනිස්සුත් එක්ක ඇත්තටම මිනිස්සුන්ගේ දුක දැනුනම් පස්සේ බුදුහාඳුරුව අපිට දේශනා කරේම පරහිතකාමී වෙන්න කියලානේ අනුන් ගැන හිතන්න කියලානේ. එතකොට ඇත්තටම අපි මිනිස්සු ගැන හිතන්න ඕන. අපි පෝෂණය කරන දායකයා ගැන අපි හිතන්න ඕනේ. එහෙම අපි වැඩ කරනවා. ඒ වගේ මිනිස්සු ගැන හිතනවා. ඒ වගේම දායකයා අපිව පෝෂණය කරනවා වගේ දායකයාට බැරි වෙච්ච තැනදී අපි නිරන්තරයෙන් මේ දායකයා වෙනුවෙන් ඉන්නවා. මේ භූමිකාව අපි හැමදාම කරනවා. හැමදාම කරනවා. අපේ හැමදෙරනේ දැන් ඇත්තටම මම කියන්නේ අපි පන්සලට අපි යනවා එනවා. එතකොට පන්සලට යනකොට අනිවාර්යයෙන්ම ප්‍රදේශයේ හැමෝම හොඳින් කතා කරන අපේ ටැම්පිටිය හාමුදුරුවෝ ගැන කිව්වම නොදන්න කෙනෙක් නෑ. ඇත්තටම ඒ වෙන රාජකාරී හැම දෙයකදීම ඉස්සරහට එනවා. අපේ හාමුදුරනේ මම දැන් මේ මෙහෙම දෙයක් මං අහන්නම් අවසන් වශයෙන්. මම දැක්කා මේ සමහර කමෙන්ට්ස් වල එහෙම දාලා තියෙනවා ක්‍රිකට් බෝඩ් එකට වැඩමවන්න ඕනේ හාමුදුරුවමක් තමයි කියලා. එතකොට මොකද මේ දවස්වල නම් ගොඩක් කට්ටිය සෑහෙන හිතේ නෝකාඩුවකින් ඉන්නේ ලංකාවේ ක්‍රිකට් සම්බන්ධයෙන්. අපේ හාමුදුරනේ මම නිකමට ඔබ වහන්සේගේ අදහස් දැනගන්න ළමයින්ගේ පැත්තෙන් ඔබ වහන්සේ මොටිවේට් කරනවා ඒ කට්ටියට මනස හදනවා. ඇත්තට අපේ හාමුදුරනේ ක්‍රිකට් විතරක් නෙවෙයි ඕනම දෙයක් සම්බන්ධයෙන් ක්‍රීඩාව හෝ කරන වැඩ කටයුතු සියලුම දේ සම්බන්ධයෙන් විය යුත්තේ මොකක්ද ඇත්තට? ඇත්තට මුලින් ඉඳන්ම නිලම් මල්ලි මේක හැදෙන්න ඕන. ඇත්තටම අපි දකින්න දෙයක් තමයි ක්‍රිකට් එකට ඇත්තටම යන්නේ කොළඹෙන් විතරයිනේ බහුතරයක්. මේ ගමේ ගොඩේ මිනිස්සෙක් කියන්නේ නෑනේ. ගමේ ගොඩේ කොල්ලෝ දක්ෂ ඕන තරම් ඉන්නවා. දැන් මම ක්‍රිකට් මා කරද්දී ළමයි 5 දෙනෙක් මේ වෙද්දි දිස්ත්‍රික් කණ්ඩායමට තෝරාගෙන ඉන්නවා. බෝලර්ස්ලා 3 දෙනෙක් බැට්මන්ලා දෙන්නෙක් එහෙම තෝරාගෙන ඉන්නවා. ඔබ වහන්සේලාගේ පාසලේ අපේ පාසලේ මේ අලුතෙන් තෝරාගත්තේ. අපේ හොඳ මන්තූෂ් කියලා බෝලර්ස් කෙනෙක් ඉන්නවා. ඊට පස්සේ ගවේෂ් කියලා ළමයෙක් ඉන්නවා. සචිත් කියලා වෙල හොතර ගහන්න පුළුවන් ළමයෙක් ඉන්නවා. ඕපන් ගියාම කිසි ප්‍රශ්නයක් නැතුව ගහන මේ ගමේ ගොඩේ ළමයි. ඒතකොට මේ පාසල් දැන් මේ ක්‍රිකට් එක යන්නෙම ඇත්තටම යන්නෙම ක්ලබ් හරහානේ යන්නේ. මේක එන්න ඕනේ දිස්ත්‍රික් එකට. දිස්ත්‍රික්කෙන් හැදෙන්න ඕනේ. එතකොට තමයි මේ පාසලේ ගමේ ගොඩේ ඉන්න ළමයෙක් අනිවාර්යෙන් ඔකට යන්නේ. අද ඊයේක කවුරුවත් එහෙම කෙනෙක් ආපු කෙනෙක් නැහනේ. ඇත්තටම එකක් තමයි ජාතික හැඟීම කියන එක තියෙන්න ඕනේ. රටට සෙල්ලම් කරන්න කියලා ඔයාලට මතක ඇති 96 සෙල්ලම් කරද්දී 2007 සෙල්ලම් කරද්දී අපිට තිබුණානේ යුද්ධේ. එතකොට ඇත්තටම කොයි වෙලාවෙ පුපුරයිද කොයි වෙලාවෙ ගහයිද කොයි වෙලාවෙ බෝම්බ ගහයිද කියලා අර පාකිස්තානට ගියන් පස්සෙත් අපිට ගැහුවානේ. එතකොට ඒ වෙලාවේදී මේ මිනිස්සු අර වගේ මරබියක් තියාගෙන සෙල්ලම් කරවුවේ රට කියන හැඟීමෙන්. ශ්‍රී ලංකාව කියන හැඟීමෙන්. රටට සෙල්ලම් කරන්නේ නැහැයි කියලා වෙල රටට සෙල්ලම් කරනවායි කියලා හැඟීමක් නැතිකොට කොහොමත් ජයග්‍රහණ අඩුයි. ජයග්‍රහණ අඩු වෙන්න තමන්ගේ රටේ මිනිස්සු මෙච්චර බලාගෙන ඉන්නවා මම රට නියෝජනය කරන්නේ රට දිනවන්න ඕන කියන හැඟීම තියෙන්න ඕන. ඒකයි පුද්ගලයාට තමන්ගේ පළවෙනි ක්‍රීඩකයාගේ ඉන්න 11 දෙනෙක් සෙල්ලම් කරන්නේ තමන්ගේ වගකීම. මම අර වීඩියෝ එකේදී කියන්නේ අර පොඩි ගෑල් ළමයිට. ඔයා ඕපන් යන්නේ 1 down ඔයා 3rd place ඔයා රණ දුවන්න එක පළවෙනි ලකුණට ඉක්මනින් දුවන්න දෙවෙනි එක ගන්න ලැහැත්ති වෙන්න වේගෙන් යන්න රණ අතර කියලා වෙලා. ඒකට ඇත්තටම මේ වගකීම් සහගතභාවය අපි හදාන්න ඕන. දැන් ඔය ක්‍රිකට් මිනිස්සුන්ට කලකිරෙන්නත් හේතුව දැන් වර්ල්ඩ් කප් එක අද ඉඳන් පටන් ගන්නවා. අර මේ මල්ලිකලේ තිබිච්ච තුන්වෙනි මැච් එකත් එංගලන්තෙත් එක්ක පරාද වුණාන් පස්සේ මිනිස්සුන්ට ඇත්තටම මානසිකව මිනිස්සු අර මං කිව්වා වගේ මේ ක්‍රිකට් කියන එක මිනිස්සු දේවත්වයෙන් වගේ සලකන්නේ. ඒ කියන්නේ ජීවිතේ මිනිස්සු ඔබතුමා වුණත් වෙන්න ඇති සමහරලාට රාජකාරී වැඩ කරන්න යන්නේ නැතුව එදා නතර වෙනවා මැච් එක බලන්න. දැන් මතක ඇති එක දවසක් අර ඒෂියන් කප් එකේ තිබුණා කොළඹ ගහද්දී අපි ඉන්දියාවයි ගහද්දී ලකුණු 49කටද 50කටද කොයිද අපි ඕල් අවුට්. ඒකේ ඒ වෙලාවේදී මිනිස්සු පිටණියට ඇවිල්ලා ඒ වෙලාවේදීත් කෑ ගහනවා. මැච් එක පටන් ගන්න හවස 2ට වැඩ 4ට ඉවර කළා වෙලා 4:00ට කොළඹ ඉඳන් ප්‍රේමදාසට යද්දි මැච් එක ඉවරයි. බලන්න දෙයක් නැහැ. ගත්ත ටිකට් එකටවත් සාධාරණයක් කළා නැහැ. ඇත්තටම වක්කීම් සහගත වෙන්න ඕන ක්‍රීඩකයෝ. තමන්ගේ රටට සෙල්ලම් කරන්නයි කියලා හිතන්න ඕන. ජාතික කණ්ඩායමක් වුණාන් පස්සේ ඒක ජාතියටම සෙල්ලම් කරන රටට සෙල්ලම් කරන්නේ. අන්න ඔතන තමයි හදාගන්න ඕන ප්‍රධානම තැන. ඒ වගේම මානසික ව්‍යාකූලත්වයකුත් තියෙනවා කියලා වෙල පේනවා. ජාතික කණ්ඩායමේ වුණත් එහෙම තියෙනවා කියලා පේනවා. හේතුව අතරම හැම කෙනාටම දැන් ඉන්දියාවේ වුණත් ඉන්දියන් කණ්ඩායමේ වුණත් මානසිකව දෙන්න පුළුවන් ට්‍රීට්මන්ට් එක දෙනවා. මං හිතන්නේ අපේ රටේ ඕක දෙනවද කියලා දන්නේ නැහැ. මම දැනුවත් ඉන්දියාවේ හොයලා බැලුවාන් පස්සේ විරාට් කොහ්ලි කියලා ගන්නකො ඒ ක්‍රීඩකයාට වෙනම මානසිකව ක්‍රියාකාරකම් කරන්න නැත්නම් මානසිකව ශක්තිමත් කරන්න වෙනම මානසික උපදේශකවරයෙක් ඉන්නවා. ඉතින් මේ බෞද්ධ රටේ හාමුදුරුවෝ තමයි හොඳම මානසික උපදේශකවරු. හාමුදුරුවෝ හොඳම මානසික උපදේශකවරු. මේ බුදුදහමේ තියෙන අන්තර්ගතය තමයි බුදුහාමුදුරුවෝ තමයි හොඳම මානසික වෛද්‍යවරයා. එතකොට මේ හාමුදුරුවෝ කෙනෙක්ට තරම් කෙනෙක්ට ඇත්තටම ওই කණ්ඩායමට අර විදිහට මානසික මට්ටම ඉහළ නංවන්න තව කෙනෙක් ඉඳී කියලා මම හිතන්නේ නැහැ. ඇත්තටම හොඳම වැඩි මම තෝරා ගන්න කියලාම නෙමෙයි. ක්‍රිකට් කණ්ඩායමෙත් ඇත්තටම හිතන්න ඕන ඉන්න
බලධාරීන් හිතන්න ඕන අනිවාර්යයෙන්ම මොනවා හරි කළ වෙලා මේ කට්ටියගේ වගකීම් සහගත භාවය පෙන්වලා වෙල ඔප්පු කරලා වෙලා ඒ වගේම වගකීම් දීලා වෙලා රටට සෙල්ලම් කරන්න කියලා වෙල පෙන්නලා මානසිකව ශක්තිමත් කරන එක කරන්න ඕන. ඒ වැඩේ අපි අනිවාර්යෙන් කරන්න ඕන. ඒක තමයි වෙන්න ඕන ප්‍රධානම වෙන්න ඕන ප්‍රධානම දේ. යාළුවෙකුත් තව කතා කරන ආස්තේව මේ අපේ හැමදෙරනේ අපි කතාව අවසන් කරන්නට ඕනේ. අවසන් කරනකොට මම මෙහෙම දෙයක් කියන්නම්. කෙනෙක් මේක මේ අපි මේ අද කතන්දරේ ඔබ වහන්සේ සමග ඔබ වහන්සේ දේශනා කරපු දේවල් මේ විවිධාකාරයෙන් දකින්න පුළුවන්. විවිධාකාරයෙන් දකින්න පුළුවන්. නමුත් අපි දැකපු ඒ වීඩියෝ දර්ශනය තුළ කෙනෙක් විවිධාකාරය අදහස් පළ කරත් ඒකේ ඇතුළාන්තය මෙන්න මෙහෙමයි. මෙන්න මෙහෙම දෙයක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට අපේ හාමුදුරුවෝ මෙන්න මේ වගේ වැඩ කොටසක් තමයි මේ කරන්නේ කියලා අපිට දැනුවත් කිරීමේ අවශ්‍යතාවයක් තිබ්බා. ඉතින් ඒ හින්දා තමයි අපි ටැම්පීටිය වනරතන අපේ හාමුදුරන් වහන්සේ සම්බන්ධ කරගන්නේ. අපේ හාමුදුරනේ අවසරයි ඔබ වහන්සේට නමස්කාර පූර්වක ස්තුතියි. අපිට අවස්ථාවක් දුන්නට මේක සමාජයට පණිවිඩයක්. මේක ඇත්තට මුළු ශ්‍රී ලාංකික විතර ජාතියක් විතර අපි හැමෝටම හොඳ පණිවිඩයක්. ඉතින් ඒ පණිවිඩය අර මං කිව්වා වගේ අපේ හාමුදුරනේ ක්‍රිකට් ටීම් එකට වැඩම්වන්න ඕනේ කතා කරන්න අපේ හාමුදුරුවෝ කියලා කට්ටිය කියවුවා. ඇත්තටම ඒකට පොයින්ට් එකක් අපි මෙතනත් දැක්කා. හදන්න ඕනේ මනස අපේ හාමුදුරනේ. අනිවාර්යයෙන්. ඉතින් ඔබ වහන්සේට නැවත වතාවක් නමස්කාර පූර්වක ස්තුතිය. අපිට අවස්ථාවක් දුන්නට අපි යන්නයි හදන යන කලින් මතක් කරනවා විශේෂ දෙයක් තියෙනවා නම් අපිට කියන්න අපි කැමති මුළු ලෝකෙටම පෙන්වන්න. ඒ වගේම නිලමේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. අපි ගිහින් එන්නම් හැමෝටම තෙරුවන් සරණයි. ඔබතුමාටත් බොහොමත්ම පිං අපේ විහාරස්ථානට ඇවිල්ලා මේ පිළිබඳව කතා කරාට මොකද ආందోලනාත්මක අවස්ථාවක්. ආම්දුරුව කෙනෙක් ක්‍රිකට් වලට බහැලා කෝච් කරන්න හදනවා. සිගුර පැත්තකින් තියලා ඕක කරා නම් හොඳයි කියලා වෙල ගොඩක් දෝෂාරෝපණක් තිබුණා. 85ක් විතර හොඳයි කියලා කියද්දි 15ක් විතර නරකයි කියලාත් කියනවා. ඇත්තටම අපි සිවුරේ ගෞරවයක් තියාගෙන සිවුරේ ගෞරවයත් ආරක්ෂා කරගෙන අපෙන් එන්න ඕන රාජකාරී මේවක් කීම ගුරුවරයෙක් විදිහට අපි මේ භූමිකාවේ ඉන්නේ. එතනින් එහාට පරිබාහිර වෙන්නේ නැහැ. ළමයි කියලා කියන්නේ අපි හදාන්න ඕනේ ළමයි. ඔය ඒ ළමයි තමයි අනාගතයට අපි බිහි කරන්නේ. ඒක පොතේ අකුරුම නෙවෙයි, පොතේ තියෙන පාඩම විතරක් නෙවෙයි, පොතේ තියෙන දැනුම විතරක් නෙවෙයි, බාහිර ක්‍රියා ගොඩක් තියෙනවා. ඒ අනුව ක්‍රිකටුත් ඒ වගේ දෙයක්. එතකොට ඒ වගේ දැනක තමයි මම ඔය හිර වුණේ. ක්‍රිකට් වලට ඇත්තටම අපි ලැබි ආසයි කැමති. පුංචි කාලේ ඉඳන් අපිත් මහාන වෙන්න කලින් අපි වෙල්ලිපනැල්ලේ පාරේ තොටේ හැමතැනම බෝල් ගැහුවා නැත්තේ නෑ. ඒ වගේම අපි මැච් එකක් තිබුණොත් කවදාවත් මග අරින්නේ නෑ බලනවා. ඒක අපේ තියෙන හැඟීම, ජාතික හැඟීම. කොහොමද දිනන්නම කියලා තමයි අපි බලන්නේ. අපේ රට සෙල්ලම් කරනවා නම් අපේ කණ්ඩායම දිනන්නම කියලා. අපි පාසලට ගියත් ක්‍රිකට් කණ්ඩායම මේවදී දිනවන්නම තමයි බලන්නේ, උත්සාහ කරන්නේ. ඒකනේ අත්‍යවශ්‍යතාවය. බුදුහාමුදුරුවෝ උනත් මාර පරාජය කරන්නේ, පරාජයනේ කරන්නේ. මාරයා පරාජයනේ කරන්නේ, දසමාර සේනාව පරාජය කරන්නේ. එතකොට ක්‍රිකට්ේ ජයන් වේරන් පස්සේ දිනන පරාජය වෙන එක අපි දරා ගන්න ඕන. දිනන පරාජය වෙන එක දරා ගන්න ඕන. නමුත් බලන්නේ දිනන්න. අනිවාර්යෙන් දිනන්න. හැම කෙනාම ජීවිතේ ජයග්‍රහණය තමයි බලාපොරොත්තු වෙන්නේ. ක්‍රීඩාවෙමුත් එහෙමයි. ඒ වගේම ක්‍රීඩාවෙන් මිනිස්සෙක් පුදුම විදිහට සංවර්ධනය කරනවා. දැන් අපේ නිලමල්ලි මේ ටිකක් කියන්න ඕන. ළමයෙක් ක්‍රීඩා කරන ළමයා ක්‍රීඩා නොකරන ළමයා අතර මහ වෙනසක් තියෙනවා. සමහරලාට නරක ගොඩක් වැඩවලට එළවෙන්නේ ක්‍රීඩා කරන්නේ නැති. දැන් අපේ අලුත් විදුහල්පතිතුමා රෝහිත සමන්ත කියලා සර් ඉන්නේ. මැනිදිවල ඉස්කෝලේ සම්පූර්ණයෙන් ක්‍රීඩාවෙන් තමයි ළමයිව නරක පැත්තෙන් ගලවලා තියෙන්නේ. දැන් දිරාන්දෙත් අපේ ඉන්න ළමයි බහුතරයක් දෙනා නොමගට යන පැත්තෙන් අපි ගලවගෙන තියෙනවා. ගලවගෙන තියෙන ක්‍රීඩාවෙන්. ක්‍රිකට් ගහන ළමයා පූර්ණ කාලීන, බොක්සින් ගහන ළමයා පූර්ණම උදේ ඉඳන් පාසලේ එකමාර වෙනකම් පොතේ වැඩ කරලා 4මාර 5 වෙනකම් ක්‍රීඩා කරනවා. ඇත්තට මේ ළමයා එතකොට පරිබාහිර වැඩවලට යන්නේ නැහැ, නරක වැඩවලට යන්නේ නැහැ. ඔළුව දුවන්නේ නැහැ. ඒ ඔළුව දුවන්නේ නැහැ, වෙන තැන් වලට යන්නේ නැහැ, සමාජ විරෝධී ක්‍රියාවලට යන්න නැත්තම් නරක වැඩවලට එළඹෙන්න, නරක පිරිස් එක්ක එකතු වෙන්න පෙළඹීම අඩුයි. ඒකයි ක්‍රීඩාවත් එක්ක ළමයා හික්මවනවා, සංයමයකටපත් කරනවා. ඒ වගේ මේ ළමයාගේ තියෙන සම්පූර්ණයෙන්ම සිතුවිලි හැමදේම වෙනස් කරනවා. ඒක තමයි ක්‍රීඩාවෙන් වෙන්නේ. ඇත්තම ක්‍රීඩාව කියන්නේ භාවනාව. ක්‍රීඩාව කියන්නේ භාවනාව. දැන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට උනත් කියන්න තියෙන්නේ මම අර කිව්වේ මානසිකව ට්‍රීට්මන්ට් දෙන්න ඕන කියලා. භාවනා ක්‍රමයකට අරන් යන්න ඕන. සතියකට අඩුම තරමේ දවසකට පැය දෙකක්වත් භාවනා කරවන්න ඕන. මනස පොඩ්ඩක් නිවලා තියෙනවා. මනස නිවන්න ඕන. අනිවාර්යෙන් මනස නිවන වැඩේ කරන්න ඕන. එහෙම වුණොත් එහෙම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජයග්‍රහණ නොලැබී තියෙන්නේ නැහැ. අර 96 ඉඳන් වර්ල්ඩ් කප් ගත්තා වගේ අපි 20 වර්ල්ඩ් කප් එක 2013 හරි 14 ගන්නවනේ. අහන් ඒ වගේ ජයග්‍රහණ ලබන්න බැරි කමක් නැහැ. පුළුවන්. පරණ තත්ත්වයට එන්න පුළුවන්. එන්න පුළුවන්. ඒකට අවශ්‍යම මේ මානසික ට්‍රීට්මන්ට් එකමයි දෙන්න ඕන. එහෙම අපි හාමුදුරනේ. එහෙනම් ඔබතුමාටත් බොහොමත්ම පිං ආවට මාව හොයාගෙන අපි හාමුදුරනේ මොකද්ද මේ කියලා වෙලා ආందోලනේ කියලා වෙලා හොයාගෙන ආවට
එනම් බොහොමත්ම පින් තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අපි හැමෝම ගිල්ලෙන් නම් හැමෝටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.